මේ ළඟදී කුරුණෑගල එකම දෙයියා පිරිමි දෙන්නෙකුට එලා දේවල් මුන් දෙන්න ගහගෙන මගේ ඇඟේ ඉන්නවා කියලා දෙන්න. ඇයි මේ බොරුවට නටන්නේ? પરම්පරා පත්තිනේ දේවාලේ තියෙනවා නවගමුවේ කඩුවෙලයි. પરම්පරා දේවාලේ කතරගම තියෙනවා. ශාස්ත්‍ර කියනවද නැහනේ? නැහැ. අලුත් නුවර දේවාලේ ශාස්ත්‍ර කියනවද නැහැ? නුවර තියෙනවා කව දේවාලේ ශාස්ත්‍ර කියන්නේ බොරු. මන් දන්න ගෑනු කෙනෙක් කියන්නේ අනේ බෙරියක් කෑන්න බෑ ඩාන්ස් එක දානවා. දැන් මේක කොල්ලෙක් කියනවා ගෙවල්ලා උන් කැසට් එකක් දානවා මොකද දෙම්බරේ කැසට් එකක්. එහෙම නට ඉඳි මේවා බොරු. මොම ආදනේ කියන්නේ. ලස්සන්ට. පදීපයි බබා පදීපයගනේ. දෙයියෝ දිලා නෙවෙයිනේ. අවුරුදු ගාණක් නටලා අර පෙති කාලා මේ ඇඟේ උස්නේ වැඩි කරගෙන කරලා බැඳලා අවුරුදු 5ක් ගියත් බබෙක් හම් වෙන්නේ නැහැ. ඔන්න දේවාලට යනවා. දේවාලට ගිහිල්ලා එද මහත්තයා දෙන්නේ මොනවාද කපුවා සිංගල ඇඟ නිවන බෙහෙත් ටික. ඒක පහ බිව්වාම ගොඩ. කියනවා අනේ අර දෙයියන්නේ දුන්නේ අප්පා බබා. ෂෝ මරුවේම හම්බුනම බබෙක් ඈ. අතර ගන්දි වගේ බබෙක් හම්බුනම මරු මේ දවස්වල ඇටියට වැඩ ඔක්කොම ගොඩක් කරගන්න පුළුවන්. ඇයි මේ බොරුව? තම හිසට තම අසමය කිසිම දේව රූපයක් ගෙදර තියාගන්න එපා. දෙයියන්ට කිලි තියනවද නැද්ද? තියනවා. බුදුන්ට කිලි නෑ. ඇයි මේ රැවටෙන්නේ? දහමක් උතුම් දහමක් තියාගෙන. බොහොම ආදරෙන් කියන්නේ